අපිට දැන් මේ ඔන්න එකෙන් හම්බෙනවා වීඩියෝ ටික ෆොටෝස් ටික ඒකනම් මේකේ මේ ඒසියන් වලට අදාළ ෆොටෝස් ටිකක් තමයි හම්බුනේ. ඒකනම් ඩීටේල්ස් නම් හොඳයි. hello guys, video and image generate කරන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට් එක van.video සයිට් එකට ගියා ලොගින් දෙන්න තියෙන්නේ. ඔයාලට Google account එකෙන් login වෙන්න පුළුවන්. හරි අපි බලමු login වෙච්ච account එකට ගිහින් ඔයාලට මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඔයාලට ඒකේ ක්‍රෙඩිට් හම්බෙනවා. මේ දවසකට ක්‍රෙඩිට් 50ක් හම්බෙනවා. ඔයාලට මේ ක්‍රෙඩිට් කියලා චෙකින් වෙන්න පුළුවන්. මේ දවසට අදාළ හැමදාම 50 ගානේ හම්බෙනවා. ඔයාලට අද 50 ගුණාන් පස්සේ හෙට ගිහිල්ලා චෙකින් වුණාන් පස්සේ තව 50ක් ඇඩ් වෙනවා. එතකොට ඔයාලට 50 100ක් වෙනවා. හරි දැන් මේ වීඩියෝ AI වීඩියෝ වලට ගිහින් ඔයාලට මේ කැමති ප්‍රොම්ප්ට් එකක් ගහලා ඉවරලා ජෙනරේට් කරන්න පුළුවන් වීඩියෝ එකක්. ඒ වගේම ඉමේජ් එකක් වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉමේජ් එක ජෙනරේට් කරන්න පුළුවන් ඔයාගේ කැමති ප්‍රොම්ප්ට් එකක් දීලා ඉවරලා අපි බලමු normal prompt එකක්. මේ වගේ පොඩි prompt එකක් දීලා අපි බලමු portrait. අපිට දැන් මේ ඔන්න එකෙන් හම්බෙනවා වීඩියෝ ටික ෆොටෝස් ටික ඒකනම් මේකේ මේ ඒසියන් වලට අදාළ ෆොටෝස් ටිකක් තමයි හම්බුනේ. ඒකනම් ඩීටේල්ස් නම් හොඳයි. ඔයාලට මේ ජෙනරේට් ෆොටෝස් වීඩියෝ එකක් විතර ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාලට එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉමේජ් එක. වෝටර්මාර්ක් එක නැතුණත් ඔයාලට ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අපි බලමු වීඩියෝ ෆොටෝ එකක් අපි ඩවුන්ලෝඩ් කරලා ඔයාලට මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් කර ෆොටෝ එකක්. සෑහෙන quality 1.6 MB තියෙනවා මේ ෆොටෝ එක. අපි බලමු තව ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරලා අපිට ඒ වගේම වීඩියෝ එකක් ජෙනරේට් කරන්න දාමු එකම ප්‍රොම්ප්ට් එකකින් වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් ඉමේජ් එකකින් වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් අපි ඉමේජ් එකකින් වීඩියෝ එකක් ජෙනරේට් කරන්න දාමු අපි මේ ඉමේජ් එකේ දැන් මේකේ මේ normal එකේ පොඩි මූවමන්ට් එකක් වෙන විදිහට අපි ඉමේජ් එක ජෙනරේට් කරන්න පොඩි ප්‍රොම්ප්ට් එකක් ගමු මේකත් මම ඒකින්ම ගත්තේ දැන් වීඩියෝ ජෙනරේට් කරන්න ඔයාලට ක්‍රෙඩිට් 10 යන්නේ සවුන්ඩ් ඉෆෙක්ට් එකක් වුණා ඇඩ් කරන්න පුළුවන් දැන් මම මේ ක්ලික් කරපු හින්දා ඇඩ් කරන්න බැරුණා ඔව් දැන් මේකේ වීඩියෝ ජෙනරේට් කරන්න මේ වෙලාවේ පොඩ්ඩක් බිසි මිනිත්තු 40ක් විතර යනවා ඔය වෙනදට නම් මිනිත්තු විනාඩි 20න් ජෙනරේට් කරනවා මේ ෆොටෝ එකට අදාළ වීඩියෝ අපි ජෙනරේට් කරගත්තා අපි බලමු මේක තප්පර 6ක වීඩියෝ එකක් අපිට හම්බ වෙනවා ෆොටෝ එකට අදාළව අපි ඊළඟ ෆොටෝ එකේ වීඩියෝ බලමු ඒක තප්පර 6ක වීඩියෝ එකක් අපිට හම්බ වෙනවා ඊට පස්සේ මම සවුන්ඩ් ඉෆෙක්ට් එකක් ඇඩ් කරගත්ත වීඩියෝ එකක් මම ජෙනරේට් කරලා පෙන්නන්නම් ජෙනරේට් කරපු ඊට පස්සේ මම පස්සේ තව ඉමේජ් ටිකක් ජෙනරේට් කරගත්තා මේ තියෙන ඉමේජ් ටික හරි එච්චර කියන්න තියෙන්නේ ඔයාලට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනින් දැන් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරාම පස්සේ ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න වෙනවා MP1 වීඩියෝ එක අපිට හම්බ වෙනවා